ඒක කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇයි ආවේ? පන්ති. ඒක ඔයගොල්ලෝ ප්‍රචාරණයන්ට අහු වෙලා නෙවෙයි දෙන්නේ. YouTube එකෙන් දැකලා. අයියාගෙන් එහෙම සෙට් එකක් ගොඩක් කියනනේ අයියලා අක්කලා ඒ යාළුවෝ ඇදගෙන ඇවිල්ලා. ඒ වගේ උන් තමයි නෑ. ඇත්තටම ඉතින් අපේ පන්ති ඉන්න හේතුවක් නෑ මුලදී ළමයෙකුට. සහ ඕගොල්ලෝ මේ තාම අපේ කීයද තුන්වෙනි තියරි බැච් එකනේ. මේ හෝල් පිරෙන ළමයි හිටියා. මේ පොඩි පන්ති අපි මේ කරන්නේ. කවදාරි දවසක් කරලා බලන්න ඕන නිකන් අර සාමාන්‍යයෙන් කරන පොදු කැම්පේන් එකක් කොයි වගේ වෙයිද කියලා බලන්න. හරි කරදරයක් වෙයිද දන්නේ නැහැ. ඕනේ එකයි එපා එකයි හැම එකම වෙනවනේ ඊළඟට. ඇත්තටම දැනට ඉන්න අර හොයාගෙන එනේ උන් ටිකක් නින්නේ. උන් පොඩ්ඩක් අර හොඳයි ඇත්තට. උන් පොඩ්ඩක් ක්වොලිටි ඇත්තට. මේක මම දැකලා තියෙන එකක්. අර ඔහේ මාකට් කරලා බෝඩ් ගාලා පෝස්ටර් ගාලා ළමයි ගෙන්න ගත්තම් පන්තියට උන් දන්නේවත් නැහැ මොකටද මේ ආවි කියලා. හරි අමාරුයි ඊට පස්සේ අර සාපේක්ෂව මෙහෙම හැදෙන ක්‍රවුඩ් එකේ ක්වොලිටි එක වැඩි. ඒක වාලේ මන්තියක් කන්ට්‍රෝල් කරන්න එහෙම දඟලන්න වෙන්නෙම නෑනේ අත්‍තරම. දැන් මෙහෙම ඕගොල්ලෝ දැන් ඉස්කෝලේක ළමයි 40ක් පාලනය කරගන්න ඉස්කෝලේක ගුරුවරයෙක් කන කට්ටේ හිටන්නකො එක පීරියඩ් එකකට. අපි දහස් ගණන් එහෙම ගේමක් නැතුව කන්ට්‍රෝල් කරගන්න ඉතින් ඕගොල්ලන්ගේ මේ සපෝට් එක තියෙනවනේ. ඒක තියෙන්නේ මං හිතන්නේ ඒ ක්වොලිටි එකත් හේතුවක් වෙනවා ඇති. පත්තරේ දැක්කා මාව යක්කෝ. උඩ අයියලා අක්කලාගෙන් යාළුවන්ගෙන් එහෙම තමයි ඉන්නේ නේ ගොඩක්ම. ඒක තමයි. ටීවී එකේ මම කොහෙද ටීවී එකේ හිටියේ? ජීවිතේට ටීවී එකක් දාලා නැහැ. දරස් එකේ හිටියා. විකුණන්න දාලාද? උනේ එකපාරක් මේ එහෙම එකයි මං බොරු වෙන්න තමයි දැන් එකෙක් මට ඊට කලින් ජීවිතේ දාලා තියෙනවා. සර් දරස් එකේ විකුණන්න දාලා තිබ්බා කියලා. ලාභෙට තිබ්බා කියලා දාලා තිබ්බා තමයි එකෙක්. ඒකට ඇත්තට මේ වෙන්නද බොරු වෙන්නද? දරස් එකේ දැකලු මම පන්තියාවේ. හරි කවන්නෑ කොහොම හරි ඉතින් එනවනම් මේක මෙහෙමයි ඉතින් නංගිලමල්ලා රෙම්මෙන් එනවනේ ඉතින් ඒක ඕගොල්ලෝ හිතනවා නම් අපේ පන්තිය හොඳයි කියලා එහෙමනම් ඉතින් රෙකමන්ඩ් කරන්න නංගි කෙනෙකුට මල් මොකද ඇත්තටම උන්ට පන්ති තියෙනවා කියලා දැනගන්නවත් හොඩුවාවක්වත් නැහැ අපි හැබැයි ඉස්කෝලේ ගාවර පොතක් බෙදෙන සීන් එකක් කරනවා ඕ ලෙවල් ඉවරලා එළියට එනකොට පොතක් හැබැයි ඉතින් ඒවා කියන්නම් හම්බෙනවද නේ ඔය පෙරලන්නේ නැතුව ඉතින් සමහරක් කොහොමද මේ පොතක් බෙදෙන එකක් කරනවා ඒ අරුණාම ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් මේ පන්තියට ඇවිල්ලා උන්ට හොදක් වෙයි කියලා කියන්න. ඕගොල්ලෝ හිතන නැත්තම් එහෙම හොදක් වෙයි කියලා කියන්නත් එපා. ඕගොල්ලෝ එන්නත් එපා. වැඩක් නැහැ. බලලා මේ ඔයාලට එහෙම නංගිලා මල්ලා දන්නේ ඉන්නවනම් උන්ට ඉතින් කියන්න ඇත්තට. නැත්තරින් ඉතින් ඇත්තට ළමයි එන්නේ නැති වෙද්දන්නේ දැන් මොකුත් දන්නේ නැහැ. ඉතින් එයිනේ. දැන් ඉතින් ඔයාලා ආවනේ කොහොමද? උනුත් එයිනේ. ටෙමු එකේ ටෙමු ඒ කාලේ තිබ්බෙත් නැහැ හරියට ඕගොල්ලෝ පටන් ගත්තා. ටෙමු එකෙන් පන්තියේ. අපි මේ පාර වැඩක් කරලා ඕගොල්ලන්ට එක කරේ නෑ 28 පන්ති පටන් ගන්න දවසේ කරන පොඩි මේකක් තියෙනවා මේ ළමයින්ට උන් හැමෝටම අපි දෙනවා පෝස්ට් කාඩ් එකක් පෝස්ට් කාඩ් කියලා තියෙන එක පැත්තක රූපයක් වගේ තියෙනවා අනිත් පැත්ත අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ ටැපල් කරලා යවන්න පුළුවන් ඒවා තියෙන ඒ වගේ පෝස්ට් කාඩ් එකක් පළවෙනි දවසේ කරන හැම ළමයාගේම අතට හම්බ වෙනවා ඊට පස්සේ ළමයාට ලියන්න තියෙන්නේ එයා A level ලියන කාලෙ වෙද්දි ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් ගිහිල්ලා පන්ති ගිහින් ඉවර වෙන දවසේ වෙද්දි මොකක් හරි ප්‍රෙඩික්ෂන් එකක්. ඒ දවසට වළංගු වෙන කිසියම් අනාවැකියක් වගේ එකක්. ඒක ඌ ගැන දෙයක් වෙන්න පුළුවන්. ඌගේ ජීවිතයේ සම්බන්ධයක් වෙන්න පුළුවන්. රට ගැන, ලෝකෙ ගැන ඕන එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඌට ඕන නම් මම ලංකාවේ පළවෙනියා වෙයි වගේ එකක් ලියන්න පුළුවන් ඌට. හරිද එහෙම. ඒ කාලේ කොහොමද මේවා ලියන්නත් ඉඩ තියෙනවා. උන් අර එන්නේ නිකන් ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා සීන් එකේ එන්නේ පන්ති වලට. මුල්ම කාලේ මං කියන්නේ. ඒ වර නැත්නම් රට සම්බන්ධ එකක්. ලෝක විනාශ වෙලා තියෙයි. ඒ මොන කවුරුත් දන්නේ නැහැ ඒක හරිද වැරද්ද කියලා. කොහොමද මේ ඒ වගේ ඕන ප්‍රෙඩික්ෂන් එකක් උඩ කියන්න පුළුවන්. ඒක ලියන්න තියෙනවා. ඊට පස්සේ අපි මේ පෝස්ට් කාඩ් ටික ඔක්කොම එකතු කරගන්නවා. එකතු කරලා ඒ ටික අපි තියන් ඉන්නවා ඒගොල්ලොන්ගේ A level වෙනකම්ම අපි ඒ ටික වෙනම කොහේ හරි ගබඩා කරලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ එයාලගේ A level වලට යාලා යනකොට ඒ කියන්නේ අන්තිම පන්ති